කරදර ඉවර වෙලා පින් කරනවා, සිල් ගන්නවා, බණ අහනවා, කුසල් වඩනවා කියලා එකක් නැත. කරදර ඉවර වෙච්ච කෙනෙක් නැත. හැබැයි ආයුෂ ගෙවෙනවා. ඔයා කරදර ඉවර වෙනකල් ඉන්න එපා. කරදර කවදාවත් ඉවර වෙන්නේ නැහැ. කරදර සමානයි ඉවර නොවීම. සැනසෙල්ලක් ලැබුණ දවසට බණ ටිකක් අහන්න ඕන, පින් කරන්න ඕන, කුසල් වඩන්න ඕන. සැනසෙල්ල නොලැබීම සමානයි කවදාවත් ලැබෙන්නේ නැහැ. දරුවෝ මත්තේ නැහැ නම්මලා ඊළඟට නැහින්නේ මොනුබුරු මිනිබිරි මත්තේ. ඕක සංස්කාරයක්. පැහැදිලිද? අපි කියන්න තියෙන හදන එක තේරෙනවද දන්නේ? Tamanට වෙච්ච වැරදි නිසාවත් වර්තමානයේ කුසල් පින්දහම් රැස් කර ගැනීම මඟ හැර ගන්න එපා. ඒකට අජාසත්තත් දක්ෂ වුණා. අජාසත්ත තාත්තා මැරිලා තමන්ගේ අතින් ප්‍රතිකර්මයක් කරගන්න බැරි තත්වෙට පත් වෙලා බුද්ධ ශාසනය අතහැරියේ නැහැ. ඒ වෙනකොට දඹදිව හිටපු හොඳම පරිත්‍යාගශීලී කෙනා, හොඳම සද්ධාවන්තයා බවට පත් වුණා අජාසත්ත. තුඩ අජාසත්ත කරපු පාප කර්මයේ ගෙවල ඉවර වෙච්ච ගමන් එයා නිරේන් මතුවෙන නෙළුම් මලක් වගේ එයාගේ පින විසින් එයාලගේ විමුක්තිය ළඟට හදලා දෙනවා. ඒ නිසා වෙච්ච වැරදි, වෙච්ච අඩුපාඩු, වෙච්ච මගහැරීම් සමහර අය දුකෙන් ඉන්න අපිට ඒ කාලේ මහාන වෙන්න බැරි වුණා. අනේ ඒ කාලේ අපි හරියට මේක තේරුම් ගත්තේ නැහැ. එහෙම නෙවෙයි හිතන්න තියෙන්නේ. අපිට දැන් හරි මේක තේරෙනවා නේ කියලා. දැන් හරි තේරෙනවා නේ කියලා. බුද්ධ ශාසනය අනේ අපිට අහිමි වුණානේ කියලා දුක් වෙන්න එපා. අපි දැන් ඉපදෙනකොට බුදුරජාණන් වහන්සේ නැති වුණාට, රහතන් වහන්සේලා නැති වුණාට, බෝධීන් වහන්සේ ඉතිරි වෙලා, ධාතුන් වහන්සේලා ඉතිරි වෙලා, ත්‍රිපිටකාගත ධර්මයේ ඉතුරු වෙලා අපිට ත්‍රිපිටකයේ සිංහලෙන් අපේ භාෂාවෙන් කියවන්න ලැබෙනවා. අපේ අත්තල මුත්තලාට ලැබිච්ච නැති දෙයක්. හැමදාම බණ අහන්න ලැබෙනවා. අත්තල මුත්තලාට නොලැබිච්ච දෙයක්. අපේ යටින් විහෙර විහාර හැදෙනවා, ස්තූප හැදෙනවා, බෝධි මණ්ඩප හැදෙනවා. මිහි පිට එකම පසේ බුදු විහාරය මේ මාළඹේ විරාජමානයි. ඒ විහෙර හදන්න වැලි කැටයකින් මිහි පිට එකම විහෙර හදන කොටස්කරුව බවට පත් වුණා. ඉතින් සතුටු වෙන්න කාරණානේ. වර්තමානයේ සතුටින් ඉන්න කාරණානේ. දුක් වෙන්න එපා. ගෙවල් වල කරදර, ප්‍රශ්න, ලෙඩ දුක්, සතුරු කරදර ඕව හැමෝටම තියෙනවා. ඒ තියෙන මිනිසුන් අතර ඔබ අතින් ඓතිහාසික පින් සිද්ධ වුණා. ඓතිහාසික කුසල් සිද්ධ වුණා. ඒ නිසා සතුටින් වාසය කරන්න.